Hi guys, welcome to my channel SL Fatima the Lady Boss. මේ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ ස්වයං රැකියාව ගැන. ඔයාලට මගේ lifestyle videos බලන්න ඕන නම් SL Fatima's lifestyle කියන YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මගේ lifestyle එක බලන්න පුළුවන්. ඉතින් lifestyle බලපු අය දන්නවා මම ස්වයං රැකියාව වලින් ගොඩක් හොඳ තැනකට ආපු කෙනෙක්. ඉතින් මං ගැන මුලින් දන්න තැනට කියන්නම්. මගේ නම ෆාතිමා ශහානා. මගේ වයස 25යි. දැන් 26ක් වෙන්නවා. මම 2000 ඉපදුනේ. ඉතින් මෙච්චර කාලයක් ඇතුළත මම ගොඩාක් ස්වයං රැකියාවක් කරලා තියෙනවා. කරලා එක්ස්පෙරිමන්ට් කරලා බලලා මට හරියන දේවල් බලලා කොහොම හරි මේ වෙද්දි ස්වයං රැකියාව හරහා මම හොඳ තැනකට ඇවිල්ලා ඉන්න කෙනෙක් කියලා මං ගැන ඉන්ට්‍රො කරන්න පුළුවන්. ඉතින් ස්වයං රැකියාව කියන්නේ ගොඩාක් හොඳ ඔපචුනිටි එකක්. ස්වයං රැකියාව හරහා ගොඩාක් ව්‍යවසායකයෝ ඇදීගෙන යනවා දැන් මේ වෙද්දි. ඉතින් මමත් ඒකෙන් හොඳ ව්‍යවසායක කියලා මම හිතනවා. අවුරුදු 1.5ක් වගේ ඇතුළත මම හොඳ ඇචීව්මන්ට් එකක් කරලා තියෙනවා මේ වෙද්දි. අවුරුදු 1.5ක් වෙද්දි හැමදේම මම ඇචීව් කරගෙන ඉවරයි. වගේ ගොඩක් දේවල් මේ වෙද්දි මම කරගෙන තියෙනවා. ඩීටේල්ස් දාන්නේ මම කරගත්ත දේවල් හැමදේම කියන්නේ නිකන් ගෙදරට වෙලා ඉන්න කාන්තාවන් හොඳ එනර්ජි එකක් එන්න ඕනේ කියලා. මොකද හැමෝම ඇත්තටම කියනවා නම් O level විතරයි කරේ. A-level කරන්න රිසල්ට්ස් ඇති. ඒත් මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා ව්‍යවසායකයක් උසාවිකාවක් වෙන්න ඕනේ කියලා. ඉතින් සැලුන් ෆීල්ඩ් එකෙන් යන්න ඕනේ කියලා මම බියුටි සෙක්ෂන් එකට මම ගොඩක් මාසයි හින්දා සැලෝන් එකක් දාන්න ඕනේ කියන එක තමයි මම පොඩි කාලේ ඉඳන් තිබ්බ මගේ ආසාව. ඉතින් යන්න කොහොමද ෆුඩ් ප්‍රොඩක්ට් වලට කාලේ යන්න හැමදේම යන්න ඒ සෙක්ෂන් එක තමයි මම කොහොම හරි එතනින් තමයි මගේ දියුණුව ආරම්භ වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න මම කරපු ස්වයං රැකියාව ගැන. කියාගෙන යන්න එකක් දෙකක් නෙමෙයි ගොඩාක් කරලා තියෙනවා මෙච්චර කාලයකට. ඉතින් එක එක්ස්පෙරිමන්ට් කරලා බලපු කෙනෙක් මම. මුලින්ම සැලුන් එකක මම යූත් කෝස් එකක් කරලා ඒක විතරයි කෝස් එක විතරයි මම කරලා තියෙන්නේ. සැලුන් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න ඕනේ කියලා හිතලා සැලුන් කෝස් එකක් කරලා සැලුන් එකකට වැඩකට ගියා. ඒක විතරයි මෙච්චර කාලෙකට වෙන කෙනෙක් යටතේ මම වැඩ කරපු ෆස්ට් ජොබ් එක. ඊට පස්සේ ඔක්කොම කරේ ස්වයං රැකියාව පැත්තට කාගේවත් යටතේ වැඩ කරන්න බැරි හින්දා නෙවෙයි ආස නැති හින්දා. ඒත් එක්කම පොඩි කාලේ තිබ්බ ආසාවක් මගේම කියලා දෙයක් පටන් ගන්න ඕනේ කියලා ආසාව තිබ්බ හින්දා. මුලින්ම සැලුන් එකක් වැඩ කරලා ඊට පස්සේ ගෙදර ටික දවසක් ගියාට පස්සේ මම ගෙදරම සැලුන් වැඩ කරන්න පටන් ගත්තා. hair colors ඒ වගේම rebonding, makeup, normal makeup, hair dressing, normal makeup, eyebrow threading කරන ඒවා ඒ හැමදේම ගෙදරම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික ටික යන්න Canadian dressing කරා, normal dressing, ඒ වගේම muslim bridal dressing ඒ දේවල් කරගෙන ගියා. ඒත් මෙහෙන්දි දාන්න පටන් ගත්තා. ඊට පස්සේ hair bands මැහුවා, crunchies මැහුවා. ඒ වගේ දේවල් කරන්න පටන් ගත්තා. ඊට බෑග් මහන්න ගත්තා. hair bag, hand bag, ඊට පස්සේ pencils එහෙම දාලා තියන්න පුළුවන් purse වර්ග මැහුවා. ඊට පස්සේ තමයි YouTube channel එක පටන් ගත්තේ අවුරුදු 4කට කලින්. පටන් ගන්නකොට ගොඩාක් බාධක ආවා. ඉතින් මොකද මුස්ලිම් ගර්ල් කෙනෙක් වෙලා ඒ දවස්වල මුස්ලිම් ගර්ල්ස්ලා YouTube වල වැඩි හිටියේ නැහැ. ඉතින් ඒකට එන්ටර් වෙද්දි චුට්ටක් ඉතින් මොකද ෆේස් එකත් පෙන්නලා කරනවා කියද්දි ටිකක් බාධක ගොඩක් ආවා. ඉතින් ඒ ඔක්කොම කරලා මේ වෙද්දි හොඳ තැනකට මම YouTube හරහාත් ඇවිල්ලා ඉන්නවා. මේ තියෙන්නේ ඒ ආපු දේවල් වල ප්‍රතිඵල තමයි. ඒකෙන් තමයි මම ගොඩාක් මාව ගැන දැනගත්තේ හැමෝම. මම මේවා කරපු විදිහවල අවුරුදු 3-4ට කලින්ම වීඩියෝස් තියෙනවා. මං බබා හම්බුන වෙලාවේ මම කරපු ජොබ්ස් ගැන කිසිම බාධකාවක් මම ඒව අතහැරියේ නැහැ. මම හරි ආසාවෙන් තමයි මගේ මේ ජොබ්ස් ඔක්කොම කරේ. ෆේස්බුක් YouTube channel පටන් ගත්තා. pencil first ඒව මැහුවා. ඊට පස්සේ hair bands earrings හැදුවා. ඒ කියන්නේ polymer clay වලින් earrings හැදලා කඩවල් වලට දැම්මා. මම මේ හැම දෙයකින්ම හොඳට earn කරලා save කරන්න පටන් ගත්තා. කොයි job එක කරත් ඔයාලට saving එක කියන්නේ හරියට cash management එක තිබ්බොත් ඔයාලට හැම දෙයකින්ම දියුණු වෙන්න පුළුවන්. බුලත් විටක් වුණත් විකුණලා ඔයාලට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඉතින් තව මම හැදුවා bangles හැදුවා. ඒ කියන්නේ pearls වලින් එක bangles, bracelet ඒ වගේ දේවල් හැදුවා. baby dress මැහුවා. තව පොට් වර්ග හැදුවා. එක ඕනමන්ට් වර්ග පොට් කියන්නේ සිමෙන්ති වලින් එක පොට්ස් වර්ග හැදුවා. තව මතකත් නෑ මම ඔක්කොම චුට්ටක් ලියාගත්ත ටිකක් මම මේ විදිහට කරගත්ත මට මතක නෑ ගොඩාක් කරලා තියෙනවා. ඊට වගේම කොරෝනා කාලේ ෆේස් මාස්ක්
මහලා කඩවල් වලට දැම්ම ගුලාබ් ජාමුන් හැදුවා කඩවල් වලට දැම්ම බිරියානි හදනවා හැම වගේ හැම ගොඩාක් බිස්නස් කරලා තමයි මේ වගේ දිනු වෙලා මේ වෙනකොට මේ වගේ තැනක මම ඉන්නේ. හස්බන්ඩ් ජොබ් එකක් කරගෙන හිටියේ දැන් මයි හස්බන්ඩ් දෙන්නම එකතු වෙලා ක්‍රූ එකේ ඉන්නවා අපි 7 දෙනෙක් වගේ ඉන්නවා. ව්‍යවසායිකාවක් විදිහට මේ වෙනකොට මම මේ තැන ඉන්නවා. ඉතින් ඒ ගැන තමයි ඔයාලට මේ channel එකේ ඔයාලට දැනුවත් කරන්න හිටියේ. මොකද ස්වයං රැකියා කරලා කොහොමද දියුණු වෙන්නේ? මේ බිස්නස් කරන්න මම ලොකු ඉන්වෙස්ට් කරේ නැහැ. අතීතේ තියෙන රුපියල් 1000 2000 තමයි මම පටන් ගත්තේ. කිසිම තැනකමත් මම ලෝන් එකක්වත් තරම් එහෙම බිස්නස් කරන්න පටන් ගත්තේ. දැන් මේ කරගෙන යන මේන් බිස්නස් එකට උනත් ඉන්වෙස්ට් කරේ මම පොඩි ගාණයි. ඒකත් සාමාන්‍යයෙන් 5000ක් වගේ මුදලකින් තමයි මම මුලින්ම මේක පටන් ගත්තේ. පටන් අරන් තමයි මේ වෙනකොට මේ හැමදේම මේ වෙනකොට මේ වගේ දේවල් මම අචීව් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙහෙම බිස්නස් කරන්න. කට්ටිය හිතනවා ඇති සල්ලි නෑ ඒ හින්දා මට මේ බිස්නස් කරගන්න බෑ එහෙම කියලා. ඉතින් මේ channel එකෙන් ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් බිස්නස් එකක් කරන්න කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද එක එක බිස්නස් වලට ඕන දේවල් ෆුඩ් ප්‍රොඩක්ට් එකක් කරනවනේ ඒකට කොහොමද ලෑස්ති වෙන්නේ ඒ හැම දෙයක්ම ගැන ඔයාලට මේ channel එකෙන් ෆ්‍රී අප්ඩේට් එකක් දෙන්න හිතුවා මම. ලක්ෂ ගානක කෝස් එකක් නිකන් කරනවා වගේ දෙයක් තමයි මම විතර කරන්නේ. මොකද මමත් මුලින් පටන් ගන්න දවස්වල මේ ගැන කියලා දෙන කවුරුත් හිටියේ නැහැ. ඉතින් මේවා සර්ච් කරලා කෝසස් කරලා සල්ලි දීලා තමයි මේ හැමදේම මම ඉගෙන ගත්තේ. ඉතින් ගොඩාක් තැන්වල හෙව්වා YouTube එකේ පවා හෙව්වා හරියට ඒක ගැන අප්ඩේට් දෙන්න තැනක් තිබ්බේ නැහැ. මොකද මේවා කොහොම සල්ලි වලට කරන කෝසස් හින්දා ඉතින් මට ප්‍රශ්නෙ නැත් පුළුවන් මේවා ෆ්‍රී කරනවා කියලා. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද දෙවියන් පිටින් මට දෙවියන් වහන්සේ හැමදේම දීලා තියෙනවා. මට පුළුවන් මගේ හැකියාවන් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන පුළුවන් කවුරු හරි එක්කෙනෙක් හරි මේකෙන් දියුණු වුණොත් ඒ පින මට ඇති. ඒ නිසා තමයි මේ channel එක ස්ටාර්ට් කරන්න උනත් මම හිතුවේ. ගොඩක් දේවල් කියලා දෙනවා ෆුඩ් ප්‍රොඩක්ට් ගැන. ඒ වගේම ඒකේ රෙසිපීස් පවා හැමදේම ඔයාලට මේ channel එක හරහා ඔයාලට අප්ඩේට් කරන්න ඉන්නවා. ඕනම ඔයාලට යන්න බැරි නම් වෙන සෙක්ෂන් වලින් කොහොමද ව්‍යවසායිකය මේ ස්වයං රැකියා කරන්නේ කොහොමද දියුණු වෙන්නේ මේවා කඩවල් වලට කොහොමද දාන්නේ ඒ දේවල් කොහෙන්ද ගන්නෙ හැම දේවල් ගැනම මේ channel එකේ ඔයාලත් එක්ක අප්ඩේට් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බිස්නස් එකක් කියන්නේ මොකද්ද කියලා ඊළඟ සෙක්ෂන් එකේ ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම BR එක කොහොමද ගන්නෙ ෆුඩ් ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් කොහොමද ගන්නෙ කඩවල් වල තියෙන කෑම කොහොමද හදන්නේ ඒ හැම දෙයක්ම ඔයාලට මේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉස්සරහට එනනම් subscribe කරලා තියාගන්න හැම දෙය ගැනම දැනගන්න. සිල් ෆාතිමා ද ලේඩි බොස් channel එක subscribe කරගන්න. ඒ වගේම TikTok අප්ඩේට් එකේ ඉන්න TikTok එකෙත් අප්ඩේට් එකේ ඉන්න අපේ channel එකේ සිල් ෆාතිමා ද ලේඩි බොස් කියලා TikTok page එකකුත් තියෙනවා. ඒකෙත් follow කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට ඔයාලට හොඳ දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වෙනින්ම ඊළඟ වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න. channel එක subscribe කරලා තියාගන්න. bye bye.